මේ දවස්වල දැනෙන රස්නේ නම් දරා ගන්නම බැයි තරම් නේද? ඉතින් හැමෝම වගේ හිතන දෙයක් තමයි ඇයි මේ තරම් රස්නයක්? අපි බලමු ඒකට හේතුව මොකක්ද කියලාත් මේ තත්වයට අපි කොහොමද ආරක්ෂිතව මුහුණ දෙන්නේ කියලාත්. හරි. ඉතින් අපි හැමෝම අහන ප්‍රශ්නේ තමයි මොකක්ද ඇත්තටම මේ දරා ගන්න බැරි රස්නෙට හේතුව? අපි දැන් ඒකට පිළිතුරු හොයාගෙන යමු. හොඳයි මේකට ප්‍රධානම හේතුව විදිහට කියවෙන්නේ එල් නිනෝ කියලා තත්වයක්. සමහර විට මේ නම අහලා පුරුදු ඇති. ඒත් මොකක්ද මේකෙන් ඇත්තටම වෙන්නේ? හරි. එහෙනම් අපි බලමු සරලවම මොකක්ද මේ එල් නිනෝ කියන්නේ කියලා. හිතන්නකෝ පැසිෆික් සාගරය කියන්නේ අපේ ලෝකේ කාලගුණය පාලනය කරන ලොකුම යෝධ එන්ජින් එකක් වගේ දෙයක් කියලා. එල් නිනෝ කියන්නේ ඔන්න ඔය එන්ජින්ව ඕනවට වඩා රත් වෙනවා වගේ වැඩක්. ඒ කියන්නේ සාගරයේ වතුර මතු පිට අසාමාන්‍ය විදියට රත් වෙනවා. ඉතින් එහෙම වුණාම මොකද වෙන්නේ? මුළු ලෝකෙම කාලගුණ රටාව අර සිස්ටම් එක සම්පූර්ණයෙන්ම අවුල් ජාලයක් බවට පත් වෙනවා. ඉතින් ශ්‍රී ලංකාව වගේ රටවලට මේකේ බලපෑම එන්නේ කොහොමද? වහින එක අඩු වෙලා දරුණු නියගයක් එක්ක මෙන්න මේ අපි දැන් අත්විඳින දරා ගන්න බැරි රස්නයක් ඇති වෙනවා. හරි බං අපි හේතුව දන්නවා. එහෙනම් ඊළඟට තියෙන වැදගත්ම දේ තමයි මේ තත්වෙන් ආරක්ෂා වෙන්න අපිට මොනවද කරන්න පුළුවන් කියන එක. අපි ඒ ගැන ටිකක් කතා කරමු. ඇත්තටම අපිට අනුගමනය කරන්න පුළුවන් හරිම සරල ඒත් ගොඩක් වැදගත් පියවර 4ක් තියෙනවා. පළවෙනි එක ශරීරයේ වතුර මට්ටම හරියට තියාගන්න එක. දෙවෙනි එක අපි අඳින ඇඳුම් ගැන හිතන එක. තුන්වෙනියට දවසේ සැරම අවව තියෙන වෙලාව මං හරින එක. සහ හතරවෙනි එක මේකත් හරිම වැදගත් අපේ සත්තු ගැනත් සැලකිලිමත් වෙන එක. හොඳයි. අපි දැන් මේ එකින් එක ගැන ටිකක් විස්තරාත්මකව බලමු. මෙන්න මේක නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන කාරණයක්. තිබහ හැදෙනකල් ඉන්නම එපා. මොකද අපිට දැන් නම් තිබහයි කියලා දැනෙනකොටත් ඇත්තටම වෙලා තියෙන්නේ ශරීරය විජලණය වෙන්න පටන් අරන් ඉවරයි කියන එක. ඉතින් ඒ තත්ත්වයට එනකල් බලන් ඉන්න නැතුව නිතර පිරිසුදු වතුර ටිකක් බොන එක අත්‍යවශ්‍යමයි. ඇඳුම් පැළඳුම් කියන්නේත් මේ රස්නෙට මුහුණ දෙන්න ලොකු උදව්වක් වෙන දෙයක්. හිතන්න කපු වගේ සැහැළු රෙදි ඇඳපුවම ඇඟට හුලං වැදිලා සිසිලසක් දැනෙනවා. ඒ වගේම තමයි පාට. තද පාට ඇඳුම් අවුව උරා ගන්නවා. හැබැයි ලා පාට ඇඳුම් ඇඳම ඒවයින් හිරු රශ්මි පරාවර්තනය වෙලා යනවා. ඉතින් ඒකෙන් ඇඟට දැනෙන රස්නේ ගොඩක් අඩු වෙනවා. දැන් අපි කතා කරමු දවසේ භයානකම වෙලාව ගැන. ඒ තමයි උදේ 11 ඉඳලා හවස 3 වෙනකල් තියෙන කාලය. මේ වෙලාවට තමයි හිරු කිරණ පොළවට එන්නේ හරිම සැරට තදට. ඉතින් කරන්න දෙන හොඳම දේ තමයි පුළුවන් හැම විදිහකින්ම මේ වෙලාවට කෙලින්ම අවවට යන එක නවත්තන එක. හැබැයි ඉතින් අපිට එහෙම මඟ හරින්නම බැරි අත්‍යවශ්‍ය ගමනක් යන්න වුණොත් මොකද කරන්නේ? එහෙම වෙලාවකදී අනිවාර්යෙන්ම කුඩයක් අරන් යන්න. එහෙම නැත්නම් හොඳට ඔළුව වැහෙන විදිහේ තොප්පියක් දාන්න. ඒකෙන් ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. අපි මේ රස්නේ ගැන කතා කරද්දී අමතක කරන්නම හොඳ නැති කොටසක් ඉන්නවා. ඒ තමයි අපේ ගෙවල් වල ඉන්න කතා කරන්න බැරි සත්තු. මේ රස්නේ අපිට වගේම ඉරාලටත් දරුණුවට දැනෙනවා. ඒ නිසා එයාලටත් නිතරම බොන්න වතුර ටිකකුයි අවවෙන් බේරිලා ඉන්න පුරුවන් සෙවණක් තියෙන තැනකුයි හදලා දෙන්න කරුණා කරලා අමතක කරන්න එපා. හොඳයි. අපි මෙච්චර වෙලා කතා කළේ මේ ක්ෂණිකව. මේ වෙලාවේ අපිව ආරක්ෂා කරගන්න පුළුවන් දේවල් ගැන. දැන් අපි එතනින් එහාට ගිහින් බලමු අනාගතය දිහා බලාගෙන අපිට හිතන්න පුළුවන් දිගුකාලීන විසඳුමක් ගැන. මෙන්න තියෙනවා ඇත්තම කතාව. අනාගතයේදී මේ වගේ දරුණු කාලගුණ තත්වයන් පාලනය කරගන්න අපිට තියෙන එකම තිරසාර විසඳුම තමයි පරිසරය රැකගන්න එක. පරිසරය රකින්නවා කිව්වම ඒක ලොකු දෙයක් වගේ හිතෙන්න පුරුවන්. ඒත් අපිට පටන් ගන්න පුළුවන් හරිම සරල ඒත් ඇදහිය නොහැකි තරම් බලවත් දෙයකින්. ඒ තමයි පුළුවන් තරම් ගස් සිටවන එක. අපි හැමෝම එකතු වෙලා ඒ දේ කරොත් ඒක අපේ අනාගත පරම්පරාවට ඉතිරි කරන සිසිල් මූර්මය වේවි. ඉතින් මේ හැමදේමත් එක්ක මේ උණුසුම් කාලගුණය පහව යනකල් හැමෝම තමන්ගේ සෞඛ්‍යය ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න බොහොම පරිස්සමින් ඉන්න. අපි මේ විග්‍රහය අවසන් කරද්දී මේ ප්‍රශ්නය ගැන මොහොතක් හිතමු. අද අපි එදිනදා ජීවිතේදී ගන්න පුංචි තීරණයක් වුණත් අපේ හැමෝගෙම අනාගතය සිසිල් කරන්න කොයිතරම් ලොකු දායකත්වයක් දෙන්න පුළුවන්ද කියලා